වෙලා ඉන්නවා නම් ඒකත් කාමයේහි වරදවා හැසිරීමක් තමයි. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති කැමැත්ත තමයි කාමය කියන්නේ. ඒ පංච ඉන්ද්‍රියන් සීමාවකින් තොරව පිනවීමට උත්සාහ කිරීම තමයි කාමයේහි වරදවා හැසිරෙනවා කියන්නේ. එතකොට අසභ්‍ය දර්ශන බලමින් කාලේ නාස්ති කරන එකත් ඒකෙන් අධික ලෙස රාගයෙන් මත්වන එකත් කාමයේහි වරදවා හැසිරීමක් තමයි. යම් කිසි කෙනෙක් කෑමට ඕනමට වඩා ගිජු වෙලා කණ්ඩ පෙරේතයි නම් ඒකත් කාමයේහි වරදවා හැසිරීමක් තමයි. මොකද පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති අධික කැමැත්ත. මේ කාමයේහි වරදවා හැසිරීම කියන එහෙම නැත්නම් කාම මිත්‍යාචාරය කියන එකේ එක කොටසක් තමයි පරදාර සේවනය. ඒ කියන්නේ අනුන්ට අයිති ගැහැණුන් ආශ්‍රය කිරීම. ඕකෙම අනිත් පැත්ත තමයි පරපුරුෂ සේවනය. අනුන්ට අයිති පිරිමින් හොර රහසේ ආශ්‍රය කිරීම. දැන් අනුන්ට අයිති ගැහැණුන් කියන්නේ පරදාර ස්ත්‍රීන් කියන්නේ කවුද? පරදාර ස්ත්‍රීන් කියන්නේ කසාද බැඳපු අය විතරද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරදාර ස්ත්‍රීන් කියලා කියන්නේ කසාද බැඳපු අය විතරක් නෙමෙයි. මාතු රක්කිතා අම්මා විසින් රකින දුව වෙන කෙනෙකුට අයිති. එහෙනම් දැන් මේ නැටුම් ගුරුතුමා කියන කෙනා අපිට ලියලා ඉවරනවා ඒ ගෑනු ළමයි තුන්දෙනාම කසාද බැඳලා නැහැ. ඒ හින්දා කාම මිත්‍යාචාරයට එහෙම නැත්නම් පරදාර සේවනයේට ඒක අයිති වෙන්නේ නැහැ නේද කියලා. ඇයි ඔය ළමයිට අම්මලා නැද්ද? ඔය කවුරු හරි අම්මෙක් විසින් ආදරෙන් හදන දුවලා නේද ඔය තුන්දෙනෙක්ව රවට්ටගෙන වරින් වර මාරුවෙන් මාරුවට ආශ්‍රය කරනවා ඇත්තේ. අපිට පුළුවන් නම් මේක හොයන්න මේ ගුරුතුමාව අල්ලලා ගස් බඳින්න ඕන. කවුරු හරි අම්මෙකුගේ ආදරණීය දියණියක් තමයි ඔය රවට්ටගෙන තැන් තැන් වල අරගෙන යනවා ඇත්තේ. ඉතින් ඕක තමයි පළවෙනි පරදාර සේවනය. මාතු රක්කිතා අම්මා විසින් රකින්න දුව අම්මට හොරෙන් පාවිච්චි කරනවා නම් ඒක කාමයේහි වරදවා හැසිරීමක්. එය පරදාර සේවනය. දෙවෙනි එක පිතු රක්කිතා. අම්මා නැතත් තාත්තා ඇතිනේ. තාත්තෙක් විසින් රකින දුවෙක් නම් ඒ දුව අයිති තාත්තට. යාළු වෙලා ඉන්න එක්කෙනාට නෙමෙයි. තාත්තා විසින් කණ්ඩ දෙන දුවෙක්ව හොරෙන් රවට්ටගෙන තැන් තැන් වල යන අයට කාම මිත්‍යාචාරයේ පාපය තමයි සිද්ධ වෙන්නේ. තුන්වෙනි එක මාතු පිතු රක්කිතා. අම්මයි තාත්තයි දෙන්නම රකින්න දුවෙක් නම් එහෙම දුවලානේ ගොඩක් ඉන්නේ. ඒත් පව් සිද්ධ වෙනවා. භගිනී රක්කිතා භාතු රක්කිතා සහෝදරිය විසින් සහෝදරයා විසින් ඒ විතරක් නෙමෙයි ඥාතීන් විසින් එහෙම නැත්නම් පවුලේ පරිබාහිර අය විසින් ආරක්ෂා කරන දියණියක් පුතණුවෙක් කවුරු හරි කෙනෙක් ඒ අයගේ අවසරයක් නැතුව ආශ්‍රය කරනවා නම් ඒක පරදාර සේවනයට අයිති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඕකේ අනිත් පැත්ත පරපුරුෂ